URJS YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකකට අදත් ඔයාලා හැමෝම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න යන්නේ ගෙදරදීම රුපියල් 15000ක් වගේ මුදලකට ටීවී එකක් හදාගන්න අවශ්‍ය උපාංග ඕඩර් කරන ආකාරය පිළිබඳ වීඩියෝ එකක්. එහෙනම් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකක් දාන්න. අපි යමු වීඩියෝ එකට. හරි. මම ඉස්සෝරම කියන්නම් මම මොකද්ද මේ ටීවී එකක් හදාගන්නවා කියපු එකෙන් අදහස් කරේ කියලා. ඔයාලා දන්නවා වෙළඳ පොලේ තියෙන ඩයලොග් ටීවී වගේ විවිධ ආයතන වලින් මිලදී ගන්න තියෙන ටීවී බොක්ස්. ඉතින් ඒකදි වෙන්නේ එයාලගේම ඇන්ටෙනා එකක් ඒකට සම්බන්ධ කරලා අපි යම්කිසි මුදලක් ගෙවලා අවශ්‍ය ටීවී channel අරන් බලන්න පුළුවන් වෙන එක. අද මම කතා කරන්න යන්නේ ටිකක් ඒ හා සමාන දෙයක් ගැන. හැබැයි මේකේ වෙනස තමයි අපිට පුළුවන් අපේම සාමාන්‍ය ඇන්ටෙනා එකක් සම්බන්ධ කරලා ටීවී channel බලන්න. ඉතින් අපි බලමු මොකක්ද මේ උපාංගය කියලා. හරි. මෙන්න මේ ඔයාලට පේන උපාංගය තමයි ඇනලොග් ටීවී ටියුන් එකක් කියන්නේ. මම මේක කලින් කිව්වා වගේ ටීවී බොක්ස් එකක්. අපිට අවශ්‍ය අපේම ඇන්ටෙනා එකක් සම්බන්ධ කරලා අපිට මේකෙන් ටීවී channel බලන්න පුළුවන්. ඔක දරස් එක රුපියල් 11000ක් වගේ ලොකු මුදලක් වෙන නිසා ලංකාවේ වෙනත් වෙබ්සයිට් එකක් වන ido.lk වෙබ්සයිට් එකේ රුපියල් 5950ක් වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. මේක මට නම් ගෙදරට ගෙනන්න රුපියල් 6300ක් වගේ මුදලක් වැය වුණා. මොකද මම ඒක කෑෂ් ඔන් ඩෙලිවරි ක්‍රමයට තමයි ගෙන්න ගත්තේ. ඔයාලා මේ සයිට් එකේ යට ගිහිල්ලා බැලුවොත් බලා ගන්න පුළුවන් මේකේ සම්පූර්ණ විස්තරය සහ රූපරාම සහිත තොරතුරු කිහිපයක්. ඉතින් ඔයාලට ඔක දකින්න පුළුවන් මේ ටීවී බොක්ස් එකේ වීඩියෝ අවුට්පුට් එක ගන්න තියෙන්නේ VGA out එකකින්. ඉතින් ඔන්න ඔතනදි තමයි අපිට ඩිස්ප්ලේ එකක් එහෙම නැත්නම් මොකක් හරි මොනිටර් එකක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ මගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන්න මොනිටර් එකක් හොයද්දී මට දරස් එකෙන් හම්බුණා මෙන්න මේ ViewSonic මොනිටර් එක. මේක අඟල් 24ක LED මොනිටර් එකක්. මේක දැන් නම් රුපියල් 9900ක් වගේ මුදලක් එනවා. ඒත් මට දරස් එකේදී සේල් එකකින් මේක රුපියල් 8200කට වගේ මිලදී ගන්න පුළුවන් වුණා. මේ මොනිටර් එක අපේ වැඩේට ගැලපෙනවා කියලා කියන්න හේතුව තමයි ඔයාලා ඔගේ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහිල්ලා බලුවොත් බලා ගන්න පුළුවන් මේකේ VGA ඉන්පුට් එකක් සහ 3.5mm audio in එකක් සමග බොට් දෙකක ස්පීකර්ස් දෙකක් තියෙනවා. VGA in එකෙන් අපිට පුළුවන් අර TV box එකෙන් එන VGA out එක සිග්නල් එක මේකට දෙන්න. අමතරව වාසියක් විදිහට මේකේ බොට් දෙකේ ස්පීකර්ස් දෙකෙන් 3.5mm audio in එකක් තියෙන නිසා අර TV box එකෙන් එන audio out එක අපිට මේක audio in එකක් විදිහට දෙන්න පුළුවන්. එතකොට අපිට අමතරව ස්පීකර්ස් මිලදී ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේකට අමතරව ස්ටෑන්ඩ් එකේ නැතිව මොනිටර් එකක් ගන්නවා නම් ඔයාලට වෝල් මවුන්ට් එකක් අමතරව ඔඩියෝ කේබල් එකක් ගන්න සිද්ධ වෙනවා. ඉතින් මේ තොරතුරු ටික තමයි අද වීඩියෝ එකෙන් මට කතා කරන්න ඕනේ. ටී බොක්ස් එකේ මොනිටර් එකේ ලින්ක්ස් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. එතකොට ඔයාලටත් ඒ වෙබ්සයිට් වලට ගිහිල්ලා ඒවා පිළිබඳව පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඉතින් මමත් මේවා ඕඩර් කරලා තියෙන්නේ. ඒවා ලැබුණාම මම අන්බොක්සින් සහ සෙටප් වීඩියෝ වෙන වෙනම ඉස්සරහට අරන් එන්නම්. ඉතින් අපි FB එකේ ෆලෝ කරලා YouTube එකේ subscribe කරලා notification all දාලා තියාගන්න. මේ වගේ අන්බොක්සින් සහ සෙටප් වීඩියෝ වලින් ඉස්සරහට හම්බ වෙනවා. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.